ගේ හදද්දි කාමරයයි තියෙන්නේ එතෙන්ට තමයි යන්න වෙන්නේ ලොකු ගෙවල් නැහැ කියද්දි ලොකු හෝටලයක් ගන්න සල්ලි නැහැ අප්මාලි තමයි උකස් තියන්න වෙන්නේ කියද්දි එකක වුණා. අපිට ලොකුවට සුදුසුකම් බල විවාහ වෙන්න කාලයක් තිබ්බේ නැහැ මගේ වෘත්තියයි මේ සියල්ලත් එක්ක. ඒ තුල හැබැයි එක්ක ඇයට පුළුවන් වෙන්න ඇති එක්ක මට පුළුවන් වෙන්න ඇති අපි ඉන්න තත්ත්වය මොකද්ද කියලා අඳුරගන්න. විවාහ වෙන්න ලොකු හෝටලයක් ගන්න සල්ලි නැහැ අපි මේ නාරායන්පිට ශාලිකායකේදී තේ මොනවා හරි දීලා අපේ මංගල උත්සවයේ ගමුද කියද්දි ඇය හාන් කියන තරමට ඒකට එංග වුණා. ගේ හදද්දි කාමරයයි තියෙන්නේ එතෙන්ට තමයි යන්න වෙන්නේ ලොකු ගෙවල් නැහැ කියද්දි හා කියලා ආවා. ගේ වහල ගහන්න සල්ලි නැහැ කියලා මංගල මාලි තමයි උකස් තියන්න වෙන්නේ කියද්දි ඒකක වුණා. ඉන්පස්සේ දිගින් දිගටම මගේ පළවෙනි වෘත්තිය තුල මට නිබන්ධනයක් ටයිප් කරලා දීලා ඒවා ගෙදරදී රෝනියෝ කරලා එවන්න තරම් ඇය මට උදව් කරා. අද වෙනතුරු ඒ තත්ත්වය ලෙසම තියෙනවා. ඒ නිසා මා හිතනවා කාන්තාවකට බිරිඳකට හැකියාවක් තියෙනවා තමන්ගේ ස්වාම පුරුෂයාට අවශ්‍ය දේ කවුද කියලා අඳුනා ගැනීම තුල සමහර විට මේ කියපු විදිහට පිරිමියාගේ ඊගෝ එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක හරි වෙනස් කරන්න. එයා කොතනද ඉන්නේ කියන එක අඳුනාගෙන ඒකට කටයුතු කරන්න කාන්තාව දක්ෂ නම් ඒ කියන සියලු දේවල් සමනය කරගෙන තමයි ගමන හැකි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස.